දැන් අපි එහෙමනම් ඉන්නේ 2025 පියෝ පේපර් එකේ බහුපදර්ශිත වලින් ආපු ගාන සාකච්ඡා කරන වීඩියෝ එකේ. ඉතින් ඔයාලා මේ ගාන මීට කලින් තනියම හදන්න උත්සාහ කරලා බලලා නැත්නම් මුලින්ම ගාන එකපාරක් තනියම හදන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ගාන හදාගෙන යද්දී කොහේ හරි තේරෙන්නේ නැත්නම් හරි ගාන තවදුරටත් ඉස්සරහට හදාගෙන යන්න අමාරුයි වගේ දැන තැනක් හරි ආවොත් මේ ඩිස්කෂන් එකේ ඒ අදාළ තැනට ගිහින් ගාන තේරුම් අරන් ඔයගොල්ලන්ට ඉස්සරහට හදාගෙන යන්න පුළුවන්. ඉතින් දැන් මේ ගාන කියවලා වැඩේ පටන් ගන්නවා නම් මෙතන මේගොල්ලෝ මුලින්ම කියනවා ඒ කියන්නේ තාත්වික සංඛ්‍යාවක් කියලා ගනිමු කියලා. ඊට පස්සේ කියනවා x ඍණ a යන්න px බහුපදයක සාධකයක් නම් මෙතන pxy p-xy සම්බන්ධ කරගත්තු මේ විදිහේ සම්බන්ධයක් මේගොල්ලෝ දීලා තිනවා. ඊට පස්සේ මේ විදිහට වන පරිදි මෙතන මේගොල්ලෝ කියලා තිනවා විශේෂ බහුපදයක් පවතින බව පෙන්වන්න කියලා. ඉතින් මේක මේගොල්ලෝ අරන් තියෙන්නේ sx කියලා. ඉතින් මෙන්න මේක පවතින බව තමයි අපිට පෙන්වන්න තියෙන්නේ මේ විදිහට ගොඩනගලා මේ සම්බන්ධය. ඉතින් මෙහි p-x යනු px ව්‍යුත්පන්නය වේ කියනවා. දැන් මේ කොටස කියවලා ඉවරුණ ගමන් අපිට එකපාරට මතක් වෙන්නේ මේ මුල් දත්තට ගියාම. ඒ කියන්නේ x ඍණ a යන්න px බහුපදයක සාධකයක් නම් කියන එක අපිට දැක ගමන් මතක් වෙන්නේ සාධක ප්‍රමේය යොදලා මේ වගේ සම්බන්ධයක් ගන්න. ඒ කියන්නේ pa සමානයි බිඳුවයි කියලා ගන්නනේ අපිට මතක් වෙන්නේ මුලින්ම. නමුත් ඔයගොල්ලන්ට තේරෙනව නේද මෙතන කොහෙවත් pa නැහැනේ පාවිච්චි වෙලා. ඒ කියන්නේ මේක ගත්තා කියලා අපිට ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ. නමුත් අපිට මෙතනින් මේ දත්තෙන් ගන්න තියෙන සම්බන්ධය තමයි ඇල්ගොරිතම් පාවිච්චි කරලා අපිට මේකට අවශ්‍ය වෙන සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන අපි ලියමු x ඍණ a යන්න px හි සාධකයක් වන අතර එවිට අපි ගමු ලබ්ධිය gx ගන්න බෑ. මොකද මේ ගානේ දෙවෙනි කොටසේ gx පාවිච්චි වෙලා තියෙන. ඒ හින්දා ඔයගොල්ලෝ මෙතනට gx ගන්න එපා. අපි මෙතනට ගමු සාමාන්‍යයෙන් qx කියලා. qx ලෙස ගනිමු. ඔහොම අරගෙන අපිට ඇල්ගොරිතමෙන් මෙහෙම සම්බන්ධයක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ px සමානයි x ඍණ a වරක් මෙතන qx කියලා ලියන්න පුළුවන්. ඉතින් මේක අපි ගමු අපේ පළවෙනි සමීකරණ විදියට. ඊට පස්සේ දැන් අපිට මෙතන ගානේ p-x වත් පාවිච්චි වෙලා තියෙනවා කියලා පේනවනේ. ඉතින් මේකෙන් p-x ගන්න නම් ඔයගොල්ලන්ට තේරෙනවනේ මේක අපි x විශේෂයෙන් අවකලනය කරන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ මේක අනිවාර්යෙන් ලියන්න ඕනේ. කියන්නේ x විශේෂයෙන් අවකලනය කරනවා කියලා ලියලා තමයි මේක අවකලනය කරන්න ඕනේ. ඉතින් දැන් එහෙම ගත්තොත් එහෙම අපිට p-x එනවා. මෙතන තියෙන ගුණිතයක අවකලනය. එතකොට දැන් අපි මේ පළවෙනි කොටස මෙහෙමම ලියාගෙන q-x මෙතන එනවා මේක අවකලනය කරාම ඊළඟට අපි ධන මේක එහෙමම තියලා මේක අවකලනය කරොත් එහෙම අපිට එනවා මෙතන එකක්. ඉතින් ඔයගොල්ලෝ මම හිතනවා මේක දන්නවා ඇති කියලා. මෙතනින් එන්නේ එකයි කියලා. ඉතින් ඊට පස්සේ දැන් අපි මේක පොඩ්ඩක් තව මේක ලියාගත්තොත් මේ විදිහට මේ තියෙන p-x එතකොට x ඍණ a වරක් මෙතන q-x තියෙනවා. ධන qx මෙතන තියෙනවා. ඉතින් දැන් මේක අපේ දෙවනි සමීකරණ විදිහට ඕනනම් ගන්න පුළුවන්. නමුත් අපි මෙතන පොඩ්ඩක් මේ අපිට මේ අරගන්න තියෙන සම්බන්ධය දිහා බැලුවොත් එහෙනම් මෙතන තියෙන්නේ p-x විතරක් නෙමෙයිනේ කෙලින්ම. ඒ කියන්නේ මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ x ඍණ a වරක් p-x තියෙන්නේ. එතකොට අපිට ඕක හදාගන්න ඕන නම් මේකේ දෙපැත්තම x ඍණ a ගෙන් වැඩි කරන්න පුළුවන්. එතකොට මේ පැත්තේ එනවා x ඍණ a වරක් මෙතන p-x. ඊට පස්සේ මේක සම්පූර්ණ කොටසම x ඍණ a ගෙන් ගුණ කරොත් එහෙම මේක ගුණ වෙනවා. ඒ වගේම මේකත් ගුණ වෙනවා. ඊට පස්සේ එහෙම ගත්තොත් මෙතන එනවා x ඍණ a ගේ වර්ගයක්. මෙතන q-x. ඊළඟට මෙතන මේක x ඍණ a ගෙන් ගුණ වෙලා x ඍණ a වරක් මෙතන qx එනවා. ඉතින් ඔය විදිහට තමයි ඕක එන්නේ. අපි මේක ගමු දෙවෙනි සමීකරණේ විදිහට. ඉතින් දැන් මෙතන එන්න ඕනේ මේ විදිහ එකක්නේ. ඉතින් මෙතන තියෙන්නේ px ඍණ x ඍණ a වරක් p-x නේ. ඉතින් එහෙනම් මම එකෙන් දෙවෙනි එක අඩු කරා නම් හරි නේද? ඒතර මම එකෙන් අඩු කරොත් දෙවෙනි සමීකරණය මෙහෙම එනවනේ. පළවෙනි එක මේ සමීකරණේ තියෙන්නේ. එතකොට මේ පැත්තේ එනවා px ඍණ x ඍණ a වරක් මෙතන p-x සමානයි මෙතන px කියන්නේ මෙන්න මේක. මේ පැත්තේ x ඍණ a මෙතන qx. ඊට පස්සේ ඍණ මෙතන දෙවෙනි සමීකරණේ නෙන්නේ. දෙවෙනි සමීකරණේ දකුණු පැත්ත. ඒතකොට මේක ඔයගොල්ලෝ ලියද්දි මේ විදිහට කොටු අරහණක් යොදලා ලියා ගන්න. මොකද නැත්තම් ඔයගොල්ලන්ට මේ ඍණ ලකුණේ මේ ගුණ වෙද්දි වරදින්න පුළුවන් අන්තිමට එන උත්තර.
මෙතන එන්නේ x ඍණ a ගේ වර්ගය වරක් මෙතන q-x එනවා. ඊළඟට ධන x ඍණ a වරක් මෙතන qx එනවා. දැන් ඉතින් මේකේ මේ වරහන් ඉවත් කරොත් ඒ කියන්නේ මේ ඍණ ලකුණෙන් ගුණ වුණොත් එහෙම මෙතන මේ වගේම ඍණ කොටසක් එනවනේ. ඒතකොට මේ දෙක කැපිලා ගිහින් අන්තිමට ඔයගොල්ලන්ට තේරෙනව නේද? එන්නේ මෙහෙම එකන්නේ. මෙතන ඉතුරු වෙන්නේ මේකට මේ කොටස කැපිලා යනවා. මම නිකන් මෙහෙම කපලා දැම්මට ඔයගොල්ලෝ වඩා හොඳයි පේලියක් ලියලාම මේ කොටස් දෙක කපලා දානවා නම් ඊට පස්සේ මෙතන අන්තිමට ඉතුරු වෙන්නේ මෙන්න මේ විදිහට. මේක ඍණ වලින් ගුණ වෙලා ඍණ x ඍණ a ගේ වර්ගයක් එනවා. තිත මෙතන q-x එනවා. ඉතින් දැන් මේක බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට තේරෙනව නේද? මේ විදිහට තියෙනවනේ. ඉතින් මෙතන අපිට ලියන්න පුළුවන්. එම නිසා px ඍණ x ඍණ a වරක් p-x සමානයි x ඍණ a වල වර්ගය වරක් මෙතන sx නේ මෙතන තිබ්බේ. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක මෙහෙම ලියලා වන පරිදි අපිට කියන්න පුළුවන් sx බහුපදයක් පවතී. මෙතන මේ sx සමානයි ඍණ q-x කියලා අපි ලියන්න තියෙන අවසානෙට. ඉතින් ඔතනට ලිව්වා නම් මේ පළවෙනි කොටස හරියට ඉවර වෙනවා. මේකේ ඍණ ලකුණ අනිවාර්යෙන් යොදන්න. මොකද ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මෙතන අපි ඍණ ලකුණක් කියලා තියෙනවා. මේක තමයි මේ sx වලට ඒතොර ගන්න ඕනේ. කියන්නේ ඍණ q-x තමයි මෙතන sx විදියට ගන්න තියෙන්නේ. මම හිතනවා ඕක පැහැදිලි ඇති කියලා. සරලව ওই විදිහට අපිට මේ පළවෙනි කොටස ඉවර කරගන්න පුළුවන්. මෙතන මම මේ ලියලා තියෙන සිංහල වල සමහර වෙලාවට මම මේක ලියන් යද්දී අකුරු වල පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්. මොකද මම ටිකක් වේගෙන් මේක ලියද්දී සමහර අකුරු මිස් වෙන්න පුළුවන්. නමුත් මම කියද්දී හරියට කියනවා ගොඩක් දුරට. ඒතකොට ඕගොල්ලෝ ඒ කියන එකත් එක්ක හරියට ඒ සිංහල ටික ගලපලා ලියා ගන්න මෙතන. මම හිතනවා ගානේ ගැටලුවක් නැතුව ඇති කියලා. ඕගොල්ලන්ට ගුණිතයක අවකලනය පුළුවන් නම් මෙතන මේක ගොඩක් ලේසියෙන් අනිවාර්යෙන් ඉතුරු කොටස හදාගන්න පුළුවන්. මේ විදිහට මේ සමීකරණ ටික අඩු කරලා ගිහින් මෙතනට එනකන් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් දැන් අපි එහෙමනම් මේකේ දෙවෙනි කොටසට යමු. ඉතින් මෙතන මේ ගානේ දෙවෙනි කොටස කියවොත් එහෙම අපිට gx මේ විදිහට ගන්න කියනවා මුලින්ම. ඊට පස්සේ අපිට කියනවා x ඍණ 2 යන්න gx සාධකයක් බවද x ඍණ 1 මගින් gx බෙදූ විට ශේෂය ඍණ 3 බවද දී ඇත. ඊට පස්සේ කියනවා ලැම්ඩා සමානයි 1 හා μ සමානයි ඍණ 2 බව පෙන්වන්න කියලා. ඉතින් ඔයාලට තේරෙන්නේ සරලව මෙතන මේ කියන්නේ එහෙනම් මෙතනින් අපිට මේ ශේෂ ප්‍රමේයයි සාධක ප්‍රමේයයි පාවිච්චි කරලා මේ ලැම්ඩා හා μ හොයන්න කියලා. ඉතින් මම මේක හදන්න ලේසි වෙන්නේ. ඒ කියන්නේ දැන් මට මේ උඩ පහළ සැරින් සැර යන්න ඕනේ නැහැනේ gx පහළ කෙලිම එකපාර ලියාගෙන තිබ්බනම්. ඉතින් මං හින්දා කලින්ම gx මෙතන පහළින් ලියාගත්තා. දැන් මට ලේසියෙම මෙතන මේක තියෙන හින්දා ඊටු ටික පහළට හදාගෙන යන්න පුළුවන්. අපි එහෙමනම් ශේෂ ප්‍රමේයයි සාධක ප්‍රමේයයි පාවිච්චි කරමු. දැන් මෙතන අපිට සාධක ප්‍රමේයෙන් ගන්න පුළුවන් මේ විදිහේ සම්බන්ධය. සාධක ප්‍රමේයෙන් ගන්න පුළුවන් අපිට g2 සමානයි 0යි කියලා. ඊට පස්සේ ශේෂ ප්‍රමේයෙන් ගන්න පුළුවන් අපිට g1 සමානයි ඍණ 3යි කියලා. ඉතින් මම හිතනවා ওই ටික සරලව ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. අපිට g2 ගන්න පුළුවන් gx ගේ x තියෙන හැමතැනටම 2 ආදේශ කරන් ගිහින් ඒත් එක්කම g1 ගන්න පුළුවන් gx ගේ x තියෙන හැමතැනටම 1 ආදේශ කරන් ගිහින් ඊට පස්සේ ඔතනින් අන්තිමට අපිට ලැම්ඩා හා μ හොයාගන්න තියෙන්නේ. මම ওই ටික ඉක්මනින් කරන් යන්න. මොකද මේ කොටස අනිවාර්යෙන් ඔයගොල්ලෝ හැමෝටම පුළුවන් කොටසක්. ඒ හින්දා මේකට මේ ඩිස්කෂන් එකේ මේ සුළු කිරීම වලට අමතර කාලයක් ගන්න එක එච්චර ප්‍රයෝජනවත් නැහැ නේ. හින්දා මම මේ ටික ඉක්මනට හදාගෙන යන්න. ඉතින් මේ පැත්ත සුළු කරන් ගියාම අපිට අවසානට එනවා ලැම්ඩා සමානයි 1යි කියලා. මේක අපිට කියනවා මේ විදිහට ලැම්ඩා වලට 1 එන්නේ කියලා පෙන්වන්න කියලා. ඉතින් ඒක හරි. ඊට පස්සේ අපි මේ පැත්තෙන් μ හොයාගමු. ඉතින් ওই විදිහට අපිට අවසානට μ සමානයි ඍණ 2යි කියලාත් ඒ උත්තරෙත් හරියට ආවා μ වලට. අපි එහෙමනම් දැන් ගිහින් බලමු මේ ගානේ අන්තිමටම මොකක්ද එහෙනම් කියන්නේ කියලා. ඉතින් මේකේ අවසාන කොටසින් අපිට කියනවා ඉහත එක භාවිතයෙන්. ඒ කියන්නේ එක කොටසේදී අපි කරපු ඔප්පු කිරීම භාවිතයෙන් x ඍණ 2 වර්ගය යන්න gx සාධකයක් බව අපෝහණය කරන්න කියලා. ඉතින් මේ වගේ මොනවා හරි ගානකදී ඔයගොල්ලන්ට අවසාන කොටසකදී එන ප්‍රශ්නයක් සමහර වෙලාවට විභාගෙදී එකවරම කල්පනා වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ආවොත් එහෙම ඔයගොල්ලෝ පොඩ්ඩක් විනාඩියක් විතර අරන් බලන්න ඔයාලට මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් ඒ ගැන කල්පනා වෙනවද කියලා. එහෙම නොවුනොත්
ඔගොල්ලෝ කෙලින්ම ඊළඟ ගානට යන්න. මොකද එතන නැවතිලා ඉන්නකොට ඔගොල්ලොන්ගේ කාලය යනවා අනිත් ගණන් වලට තියෙන. ඒ හින්දා එතනින් අයින් වෙලා ඊළඟ ගණන් ටික හදාගෙන යන්න. ඊට පස්සේ ඒ ටික හදාගෙන ඇවිල්ලා ඉවර වුණාම ආයිත් මෙතනට ඇවිල්ලා ඒ ඔගොල්ලොන්ට බැරි වුණ කොටස හදලා බලන්න. නැත්නම් ඔගොල්ලෝ එතනම නැවතිලා හිටියොත් එහෙම මේ වගේ අන්තිම කොටස ගණන් අපරාධයක් වෙනවා. ඒක මොකද ඊළඟ ගණන් ටිකේ ලොකු ලකුණු ප්‍රමාණයක් ඔගොල්ලොන්ට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒක එහෙම වුණොත් ඒ කියන්නේ ඒ වගේ අවස්ථාවක් ඔයගොල්ලන්ට විභාගෙදී ආවොත් පොඩ්ඩක් ඒක ඔළුවේ තියාගන්න විනාඩියක් වගේ ගන්න ඒ වගේ හිර වෙන තැනකට එතනින් එහා කාලය වෙන් කරන්න එපා අවසාන කොටසක නම් ඔයගොල්ලෝ ඉන්නේ. ඉතින් ඒක වැදගත් කාරණයක් විභාගෙදී ඔයගොල්ලෝ දැන් ඉන්න ඕන. දැන් අපි ආයි නැවත මෙතනට ආවොත් එහෙම ඉතින් මෙතන කියනවා දැන් මේ එක කොටසේ කරපු ඔප්පු කිරීම භාවිතා කරන්න කියලා. එතකොට දැන් මෙතන නම් අපි මේ එක කොටසේ මොකද්ද ඔප්පු කරේ කියලා බැලුවොත් එහෙම අපිට මේ වගේ බහුපදයක් තිබ්බොත් කියන්න පුළුවන් මේකේ x ඍණ a ගේ වර්ගයේ සාධකයක් කියලා. ඉතින් දැන් අපි එහෙනම් මේකේ පහළට ගියොත් එහෙම මෙතන දැන් අපි පළවෙනි කොටසින් ඔප්පු කරේ මෙහෙමනේ. ඒ කියන්නේ මේ විදිහේ බහුපදයක් කියන්නේ px ඍණ x ඍණ a වරක් p dash x ආකාරය එකක් තිබ්බොත් ඒකේ x ඍණ a ගේ වර්ගය කියන්නේ සාධකයක් කියලා තමයි අපි ඔප්පු කරේ. කියන්නේ මේක කියවුවොත් මේකේ අදහස අපි ඉදිරිපත් කරොත් ඒකනේ අපිට මෙතනින් ලැබෙන්නේ. දැන් අපි මෙතන gx මෙන්න මෙතන මේ ලැම්ඩා හා මියුට ලැබිලා තියෙන අගයන් යොදලා හරියට ලියාගත්තොත් මෙහෙමනේ ලැබෙන්නේ. දැන් අපිට ඕනේ මෙතන x ඍණ 2 වර්ගයේ gx ගේ සාධකයක් කියලා පෙන්නන්නනේ. දැන් ඒකට නම් අපිට මෙතන මෙන්න මේ gx මෙන්න මේ ආකාරයෙන් තියෙන්න ඕනි කියලා ඔයගොල්ලන්ට ටිකක් ඒ වෙලාවට අනුව මතක් වෙන්න ඕනි. කියන්නේ මෙතනදී නම් ඒක පොඩ්ඩක් ඔයගොල්ලන්ට මතක් වුනේ නැත්නම් මෙතනින් එහාට මේ ගාන ටිකක් හදාගෙන යන්න අමාරුයි. ඉතින් දැන් අපි මෙතන බැලුවොත් එහෙම අපිට px කියලා ගන්න පුළුවන් එකක් තියෙන්න ඕනේ එහෙනම්. දැන් මෙතන අපි මේ කොටස px විදිහට ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට තේරෙනව නේද? එතකොට දැන් ඒකෙම p-x ගත්තොත් එහෙම අපිට මෙන්න මේක ගානට සෙට් වෙනවනේ මෙතනට. කියන්නේ p-x විදිහට මේක එනවා කියලා හරියට තේරෙනවනේ. ඒ කියන්නේ දැන් අපි මෙතන px සමානයි මෙන්න මේ කොටස ගත්තොත් ඒ කියන්නේ x ඝනය ඍණ x වර්ගය ඍණ 2යි x කියලා ගත්තොත් මෙහෙම නම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට p-x. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන කොටස හැමම එනවා. මේක අවකලනය කරොත්. ඉතින් මම මේක මෙහෙම ලියා ගන්නවා. v කියලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් a සමානයි 2 හා අපි මෙන්න මේ sx ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවට ගැලපෙන්න අපි මෙන්න මේ sx සමානයි hx කියලා නිකන් ගමු. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් එවිට මම මෙහෙම ගත්තොත් එහෙම අපිට මෙන්න මේ gx මේ විදිහට ලියන්න පුළුවන්. ඒ කියන්නේ මට gx ලියන්න පුළුවන්. දැන් මෙන්න මේ කොටස px වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඍණ x ඍණ 2ක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා p-x. ඉතින් gx මට මේ විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම ලිව්වහම අපිට එකේ කරපු ඔප්පු කිරීමෙන් කියන්න පුළුවන් මෙන්න මේ gx සමානයි x ඍණ 2 වර්ගයේ වරක් මෙතන hx කියලා ගමු. මෙන්න මේ බහුපදේ. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මේ එන ලබ්ධිය අපි hx කියලා ගමු. ඉතින් එහෙම කරාම අපිට අවසානට කියන්න පුළුවන් එම නිසා x ඍණ 2 වර්ගය gx සාධකයක් වෙයි කියලා. මම හිතනවා ඕක සරලව ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මේ කොටස මේ විදිහට තමයි අවසානට හදන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මේක පොඩ්ඩක් කල්පනා වෙන්න ඕනේ. කියන්නේ මෙන්න මේ ආකාරයට මෙන්න මේ gx ගන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට කල්පනා වෙන්න ඕනේ. ඒ ටික හරියට අරන් කියන්නේ මෙන්න මේ px මේ කොටස අරන් ඊට පස්සේ ඒකෙන් p-x හැදුනහම මෙතන මේ කොටස විදිහට ගන්නට හැදිලා ඔක එනවා කියලා පොඩ්ඩක් කල්පනා වෙන්න ඕනේ. එහෙම වුණ ගමන් ටක් ගාලා මෙතන අවසාන කොටස ඔයගොල්ලන්ට ඉතා අඩු කාලෙකින් හදා ගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි මේ ගාන හදන්න තියෙන්නේ. මම හිතනවා මේක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. එහෙමනම් මම හිතනවා මේ වීඩියෝ එක අද ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. අපි එහෙමනම් තවත් ගානකින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.